ඉතින් good morning ඔයාලට. අද හුඟ දවසකට පස්සේ fresh water fishing ආවිලා තියෙන්නේ ඊයේ වැස්සත් එක්ක. එහෙනම් මට හිතෙනවා අද ඇලෙන් මාක් හරි උදේම ටක් ගාලා වාසියක් කරගන්න පුළුවන් වෙයි කියලා. ඉස්සෙක් ගහලා තියෙන මේ ගිය හතිය අල්ලලා ඉතුරු වෙච්ච පොඩි ස්වැට් තමයි. එතන පොඩි වලක් වගේ තියෙනවා මේකේ මේ මාළු නම් ඉන්නවා උඩට ගන්නවා හැබැයි ඉස්සට මොකුත් ගන්න නැහැ මෙතන මම පාවෙන්න ෆ්ලෝටින් එක දාලා තියෙන්නේ ඔටනවත් තේන්නේ නැහැ ලුවරයක් දැක්ක try කරලා බලන්න වෙනවා මේක තමයි try එකක් දීලා බලන්න දැන් ලුව එක මේක මම අල්ලලා දිනා මාළු ගොඩක් ඉතින් බලමු අදත් මම වාසනාවන්ත වෙයිද කියලා ගොඩක් අල්ලලා තියෙනවා මේක. මේකෙන් තමයි මමගේ පළවෙනි ස්නේක් හෙඩ් ලූලා අල්ලලා තියෙන්නේ. ඉලයින් අල්ලලා තියෙනවා මම මේකෙන්. බලමු මෙතනත් දාලා මේක අල්ල ගන්න පුළුවන් වේද කියලා. ගහනවා බලමු try එකක් දීලා එකක් හරි ඉන්න එපා ඉන්නේ දැක්කා කෙටුවා මේ නා ඉලයිද කොහෙද ගහන්නේ බලමු ඉලයි වුණත් අවුලක් නැහැ ඉන්නේ පොඩි වලක් හින්දා පොඩි උන් ටිකක් වගේ උන් ගන්න නැහැ ලූවර්ස් වලට. ඒකට මම දන්නවා මේගොල්ලෝ හොඳට ඉන්න තැනක්. අද කොහොම හරි ඒක අල්ලන්න වෙනවා. මොකද මේ දැන් ඉස්සරහගෙන නෙවෙයි වීකෙන්ඩ් එකේ විතරයි මාළුවෙක් අල්ලන්න වෙලාවක් හම්බෙන්නේ. ඒ හින්දා මේ අනිවාර්යෙන් අද ඒක අල්ලන්න තමයි යන්නේ. යා ඕගොල්ලෝන්වත් එක්ක ඇදලා යන්න. මම කියව පොට්ටේට ඇවිල්ලා තින්නා මම ස්පූන් එක try කරන්න ගන්න ඕගොල්ලන්ට පේනවා මාළු ගහනවා. බලන්න වැටුණානේ අන්න අර වැත්තේ ගහන ඕගොල්ලන්ට පේනවානේ අනිත් එක මුන්ගේ පොඩි විශේෂත්වයක් තියෙනවා එකම තැන ටික වෙලා ගැහුවට පස්සේ උන් ඒ ලූ එකට පුරුදු වෙනවා ඒක කන්නේ ඒකින්ද සරින් සරේ පොඩ හෙට මෙට යන්න වෙනවා මාළු කිව්වට උන්ට මොලේ තියෙනවා නොලි මැල්ලුවා කිව්වනේ අද අල්ලනවා කියලා ඉලයි අන්න ඉලයි එන්න ආවුණු පළවෙනි ඉලයා තාම පාන
아무튼 variety එකක් උගේ තියනවා පොඩි සීන් එක. හරි ඉලයි යල්ලමු. ඉලයි යල්ලන්න කියන්නේ අර ඉලයි කියන්නේ ඉතින් එච්චරම පර්ෆෙක්ට්ම මාළු జాතිය නෙමෙයි කන්න. ඒනට අල්ලද්දී නම් ඉතින් පට්ට ආතලුම් හොඳ ෆයිට් එකක් දෙනවා දා කරනවා. මේ ප්‍රශ්න ටික හින්දා. ඔයගොල්ලෝ දැක්කම ලොකු ඉලෙක් අවුණා. අතන සීන් එක අතන පොඩි පැටව හිටියේ පොඩි වලක් හින්දා. මෙතන ටිකක් ලොකුයෝන් ඉන්නවා. මගේ ලොකු ස්පූන් එක ලොකු හින්දා මෙතන තමයි කන්නේ. දැනට එකෙක් ඇල්ලුවා ග්‍රෑම් 250 300 විතර. බලමු කිලෝයක් විතර අල්ලලා හවස් කරා. ඉලයි කෑල්ලක් බැදලා බියර් එකක් ගහන්න පුළුවන්ද කියලා. කබරෙක් අල්ලගත්ත පරයියෙක් මොකක්ද කබරේ ඔය අල්ලන් ඉන්නේ පරයියා කට්ටෙන්. මේ කුරුල්ලා හිර වෙලා ඉන්නවා කබරයා ඌව තුවාල කරලා විතරයි. try එකක් දෙමු කුරුල්ලා බේර ගන්න. ඔන්න ඉලයි ඇල්ලුවා පරයින් කබරෙන්ගෙන් බේරගත්තා. මේ තාම නෑ මොකුත් හරියට ඒ වුණාට මාළු දෙන්න යහුනේ. එක මාළුවේ ඒ ගොඩ දාගන්න හම්බුනේ අනිත් එක වැටුණානේ. බලමු එහා පැත්තේ try එකක් දීලා.